මේක අපිට ඕන විදියට මේ ආන්සක 360ටම ඕන ඇන්ගල් එකකින් එතනදී අපිට අවශ්‍ය නම් මයික්‍රොෆෝන් එකේ RGB ලයිට් ඔෆ් කරලා තියන්න පුළුවන්. මේකේ කලර් 7ක් එනවා. අපිට කැමති පාට සිලෙක්ට් කරලා තියන්න පුළුවන්. ඒක තමයි මයික්‍රොෆෝන් එක මියුට් කරන්නත් පොඩි බටන් එකක් එනවා. වාගේ වීඩියෝ එක ක්වොලිටි පදිද. එහෙම නැත්නම් වටපිටාවේ ෆෑන් ශබ්ද හින්දා ඔඩියන්ස් එක මගින් දාලා යනවද? එහෙනම් රුපියල් 10 ගණන් දීලා ලොකු ස්ටුඩියෝ මයික් ගන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අද මම අන්බොක්සිං කරන්නේ අඩු බජට් එකට ගේමින් ස්ටීම් වගේම කන්ටෙන්ට් ක්‍රියේෂන් වලටත් පර්ෆෝමන්ස් වොයිස් එකක් දෙන Ugreen CM581 RGB මයික්‍රොෆෝන් එක සහ ඒකටම සුපිරියට සෙට් වෙන සස්පෙන්ෂන් බූම් ආම් එක. වාගේ කාමරේ මොන ශබ්ද තිබ්බත් හැම බෑක්ග්‍රවුන්ඩ් නොයිස් එකක්ම ඉන්ස්ටන්ට් ක්ලියර් කරලා වීඩියෝ එකට සුපිරි සිනමැටික් RGB ලුක් එකක් දෙන මේ කොම්බෝ කිට් එකේ සිරාම වැඩ කැලි ටික අපි දැන් බලමු. බොක්ස් එක ඇතුලේ මයික් එකට අමතරව USB කේබල් එක සහ ඩෙක් ස්ටෑන්ඩ් එක එනවා. හැබැයි මම අද මේක පාවිච්චි කරන්නේ ඇඩ්ජස්ටබල් සස්පෙන්ෂන් බූම් ආම් එකත් එක්ක. මේකේ වාසි දෙකක් තියෙනවා. එකක් මේක ඔයාට ඕන ඇන්ගල් එකකට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි මේ ක්‍රමයට මයික් එක රදපුවාම ඔයා කීබෝඩ් එක ටයිප් කරද්දි හෝ මේසය වක්‍රයකින් වයිබ්‍රේෂන් වුණොත් කාරිය මයික් එක තියෙන නොයිස් එකකට ඇදලා ගන්න නැහැ. Ugreen CM581 RGB condenser microphone එකේ තියෙන වැදගත්ම ඔප්ෂන් එක තමයි ENC ඔප්ෂන් එක. ENC කියන්නේ Smart Noise Cancellation. මයික් එකේ තියෙන ශබ්ද Intelligent Noise Reduction chip එකක් නිසා වටපිටාවේ තියෙන ෆෑන් ශබ්ද, වාහන ශබ්ද වගේ බෑක්ග්‍රවුන්ඩ් නොයිස් ඔක්කොම මේකෙන් නැති කරලා දානවා. ඔයාගේ නොයිස් එක විතරක් ක්ලීන් එකට රෙකෝඩ් කරනවා. ඒක තමයි RGB ලයිටින් වීඩියෝ එකට ලස්සන ඇතෙන්ටික් ලුක් එකක් දෙන්න මෙහි තියෙන RGB ලයිට්ස් වලින් පුළුවන්. ගේමර්ස්ලට සහ ස්ටීමර්ලට මේක ගොඩක් හොඳයි. මේ මයික්‍රොෆෝන් එකේ මයික් එක එනේබල් කරලා තියෙද්දී අපිට හදිසියෙ හරි ඒක ඕෆ් කරගන්න උනොත් මේකේ වෙනම මියුට් බටන් එකක් එනවා. අපිට ඒක වන් ටච් එකකින් මියුට් කරගන්න පුළුවන්. ඒ වගේම අපි මයික්‍රොෆෝන් එකේ අපේ කතා කරන වොලියුම් එක අඩු වැඩි කරන්නත් වෙනම වොලියුම් කන්ට්‍රෝල් එකක් මයික් එක යට එනවා. අපිට ඒකෙන් අවශ්‍ය විදියට සද්දය අඩු වැඩි කරගන්න පුළුවන් අපි කතා කරන වොයිස් එකේ. මේක අපිට ඕන විදියට මේ ආන්සක 360ටම ඕන ඇන්ගල් එකකින් ඇඩ්ජස්ටබල් කරන්න පුළුවන්. උස්සන්න, පාත් කරන්න, මේ හැම දෙයක්ම කරන්න පුළුවන්. මෙතනදී type C කේබල් එක දුන්නා නම් RGB ලයිට් ටිකක් පත් වෙනවා. අපි ඒකත් කරලා බලමු.
වොලියම් කන්ට්‍රෝල් එක මේ විදිහට යට තමයි සද්දය වැඩි කරන්න පුළුවන් අපිට. ඒත් එක්කම මේක ඕනනම් RGB off කරන්න පුළුවන්. one touch microphone එක අපිට off කරන්නත් පුළුවන්. මේ වගේ facility ටිකක් අපිට ඒක තියෙනවා. මේක අපිට මේ විදිහට මේ RGB අපිට කැමති පාටක් select කරන්න පුළුවන්. RGB ඕන. මේ කැමති කලර් එකක් select කරගන්න පුළුවන්. ප්‍රීමියම් ලුක් එකක් තියෙන මයික්‍රොෆෝන් එක.